ඉතිං අදත් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම කතා කරන්න හිතුවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් ඒ තමයි hair color. ඉතින් අපි ගොඩක් අය hair colors use කරනවානේ. ඉතින් grey hair coverage එකක් විදියට hair colors use කරනවා. එහෙම නැත්නම් අපි fashion color එකක් විදියට hair colors use කරනවා. ඉතින් මේ විදියට අපි hair color එකක් use කරද්දී සමහර hair colors තියෙනවා. මේ hair color අපේ hair එකට apply කරාම දවසෙන් දෙකෙන් වගේ මේ hair color එක අපේ hair එකෙන් remove වෙනවා. ඒ වගේම තවත් hair colors තියෙනවා. මේ hair colors සතියක් වගේ කාලයක් තමයි අපේ hair එකේ තියෙන්නේ. තවත් hair colors තියෙනවා. මේවා මාසයක් එකමාරක් වගේ කාලයක් අපේ hair එකේ තියෙනවා. ඉතින් අපි අද බලමු අපි hair color එකක් කොහොමද තෝරගන්නේ. ඉතින් මේ විදියට මේ hair colors මොන හේතු නිසාද සතියක් මාසයක් වගේ කාලයක් මෙන්න මේ hair colors රැඳින්නේ. ඒ වගේම අපි තවත් සමහර අයට තියෙන ප්‍රශ්න තමයි එකම color එක පුද්ගලයන් දෙදෙනෙක් කාලයක කරත් එක්කෙනෙක්ගේ hair color එක හොඳට වර්ණයේ තද විදිහටත් තව කෙනෙක්ගේ hair color එක ලා පැති විදියට දිස්සෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හේතු මොන වගේ හේතු නිසාද මේ hair colors වල මේ වර්ණයන් වෙනස් වෙන්නේ? ඒ වගේම අපි developer එකක් තෝරාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් හිස කෙස් වල පවතින ස්වභාවික වර්ණක ගැන කතා කරද්දී අපේ හිස කෙස් වලට වර්ණය ලැබෙන්නේ අපේ කෙස් කසේ තියෙන කෝටෙක්ස් ස්තරය තුල ව්‍යාප්ත වෙලා තියෙන මෙලනින් කියන ස්වභාවික වර්ණ මගින් තමයි අපේ හිස කෙස් වලට වර්ණය ලැබිලා තියෙන්නේ. ඉතින් මේ හිස කෙස් වල තියෙන මේ මෙලනින් වර්ණකේ කොටස් දෙකකට බෙදෙනවා. ඉයෝමෙලනින් ඒ වගේම පියෝමෙලනින් කියලා. ඉතින් ඊටත් තද කළු හිස කෙස් ඉයෝමෙලනින් ඊට වැඩි වශයෙන් උත් ලහ පැහැති හිස කෙස් වල ඉයෝමෙලනින් ඒ වගේම පියෝමෙලනින් කියන දෙවර්ගයේම මිශ්‍ර අනුපාතයක් පවතිනවා. ඉතින් අපි වයසට යෑම සමගම මේ මෙලනින් අඩුවීම නිසා තමයි අපේ හිස කෙස් සුදු වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ හිස කෙස් වල පවතින මේ මෙලනින් ස්වභාවික මෙලනින් නිසා තමයි අපි hair color එකක් ගෑවම මේ hair color එක කෙනෙක්ගේ hair color එක එකම පැහැය තද වෙන්නත් තවත් කෙනෙක්ගේ hair එකට ඒ hair color එක දැම්මම ලා පැහැයෙන් පෙනෙන හේතුවත් මෙන්න මේ මෙලනින් වර්ණකය නිසා තමයි මේ විදියට වර්ණ වෙනස් විදියට පේන්නේ. ඉතින් වර්ණ ගැන්වීම ගැන කතා කරද්දී අපි කෙස් ගහ ගැන කතා කළ යුතුමයි. ඉතින් කෙස් ගසේ කොටස් තුනක් තියෙනවා. කෙස් ගසේ උඩම තියෙන ලේයර් එකට අපි කියනවා කියුටිකල් එක කියලා. ඊට ඇතුළතින් තියෙන ලේයර් එකට කියනවා අපි කෝටෙක්ස් එක කියලා. ඊට අමතරව ඇතුළත තියෙන සැකිල්ලට අපි කියනවා මොඩියුලා එක කියලා. ඉතින් hair colors ගැන කතා කරද්දී temporary hair colors තියෙනවා, semi permanent hair colors තියෙනවා, ඒ වගේම demi permanent hair colors තියෙනවා. ඊට අමතරව permanent hair colors තියෙනවා. ටෙම්පරරි hair color එකක් කියන්නේ එහෙම නැත්නම් తాවකාලිකව වර්ණය කියලා කියන්නේ මේ වර්ණ ගැනීමේදී කෙස් කස තුලට වර්ණ අංශු ඇතුල් වෙන්නේ නැහැ. ඊට හේතුව තමයි මේ වර්ණ අංශු විශාල නිසා කෙස් කස ඇතුලට ඇතුල් වෙන්නේ නැතුව කියුටිකල් තට්ටුව මත තමයි මේක රඳා පවතින්නේ. ඉතින් මේ නිසා මේ වර්ණ පළමු සේදීම් වාරයේදීම ඉවත් වෙලා යනවා. ඉතින් color spray, color mascara, color gel, එහෙම නැත්නම් color mousse, ඒ වගේම color chalk කියලා කියන්නේ මේ විදිහේ temporary hair colors. semi permanent color එහෙම නැත්නම් අර්ධ ස්ථිර වර්ණ කියලා කියන්නේ මේ අර්ධ ස්ථිර වර්ණ වල වර්ණ අංශ කුඩායි. ඉතින් මේ නිසා මේ semi permanent color අංශ වලට පුළුවන් කියුටිකල් එක ඇතුළට රිංගලා ඉන්න. දැන් අපි කලින් කතා කරපු temporary hair color එකට කියුටිකල් තට්ටුව මත තමයි මෙයා රඳා පවතුනේ. නමුත් මේ semi permanent color අංශ වලට පුළුවන් කියුටිකල් එක ඇතුළට රිංගා සිටින්න. ඉතින් මෙන්න මේ නිසා මේ වගේ color එකක් අපි apply කරාම සේදුම් වාර 5ක් 6ක් වගේ අතර මේක කෙස් කසේ රඳා පවතුනවා. මේ semi permanent hair color කරා කියලා කෙස් කසට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම demi permanent color එහෙම නැත්නම් තරම දිගු කාලින වර්ණ කියලා කියන්නේ බොහෝ විට මේ වර්ණ අංශු ප්‍රමාණ දෙකකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ විශාල අංශු කියුටිකල් ස්තරය මත රැඳෙන අතර කුඩා අංශු කියුටිකල් එක ඇතුළට රිංගා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ color එකක් කියන්නේ demi permanent color එකක් apply කරාම මේවා සේදුම් වාර 15ක් 16ක් වගේ කාලයක් රඳා පවතිනවා. ඉතින් මේ වර්ණ සඳහා ඉතා අඩු සාන්ද්‍රණයකින් යුක්ත developer භාවිතා කරනවා. permanent hair color එහෙම නැත්නම් ස්ථිර වර්ණ ගැන කතා කරද්දී මේ ආලේපනවල තියෙන કૃත්‍රිම වර්ණක කියුටිකල් තට්ටුව හරහා
කෝටෙක්ස් තට්ටුවට ඇතුල් වෙනවා. ඉතින් මේ විදිහේ කලර් එකක්, ඒ කියන්නේ අපි පර්මනන්ට් කලර් එකක් යූස් කරද්දී අනිවාර්යෙන්ම ඩිවෙලොපර් එකක් එක්ක මික්ස් කරලා තමයි අපි ඇප්ලයි කරන්නේ. ඉතින් අපිට වැඩි කාලයක්, ඒ කියන්නේ වැඩි සේදුම් මාර ප්‍රමාණයක් අපේ හෙයා එකේ කලර් එක තියාගන්න ඕන නම් අපි අනිවාර්යෙන්ම යූස් කරන්න ඕනේ පර්මනන්ට් හෙයා කලර් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් සේදුම් මාර 30ක් 40ක් වගේ කාලයක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් අපි පර්මනන්ට් හෙයා කලර් එකක් යූස් කරද්දී අනිවාර්යයෙන්ම ඩිවෙලොපර් එකක් තෝරා ගන්න ඕනේ. ඉතින් ඒ ඩිවෙලොපර් එකේ තියෙනවා percentage තියෙනවා 3%, 6%, 9%, 12 කියලා. ඉතින් සාමාන්‍යයෙන් 3%, එහෙම නැත්නම් අපි මේකට වොලියුම් 10 කියලා හඳුන්වනවා. මේ වගේ ඩිවෙලොපර් එකක් අපි තෝරා ගන්නේ වඩාත් පළුදු හිසකේ වර්ණ ගැන්වීම සඳහා තමයි අපි 3% අනුපාතයේ තියෙන ඩිවෙලොපර් එකක් තෝරා ගන්න. ඒ වගේම 6% අනුපාතය, එහෙම නැත්නම් වොලියුම් 20 කියලා කියන්නේ මේ වගේ ඩිවෙලොපර් එකක් අපි තෝරාගන්නේ සුදු හිසකෙස් කළු කිරීම සඳහා. 9% අනුපාතය, එහෙම නැත්නම් වොලියුම් 30 ඩිවෙලොපර් එකකින් වෙන්නේ මේ වගේ ඩිවෙලොපර් එකක් අපි තෝරාගන්නේ ෆැෂන් කලර් කරද්දී මේව වර්ණ මට්ටම් දෙකකින් පහත හෙලීමක් සිදු කරනවා. මීට අමතරව 12 අනුපාතයේ ඩිවෙලොපර් තියෙනවා. මේකේ කියන්නේ වොලියුම් එක 40. ඉතින් මේවත් අපි යොදාගන්නේ ෆැෂන් කලර් කරන්න. ඉතින් ගොරෝසු හිසකෙස් සඳහා තමයි ගොඩාක්ම මේ 12 ඩිවෙලොපර් එක ගොඩාක් හොඳ. ඉතින් හිසකෙස් වල ස්වභාවික වර්ණ මට්ටම් 4කින් පාත හෙලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සමහර ඩිවෙලොපර් වල මේ අනුපාතය 3, 6, 9, 12 කියලා සඳහන් වෙනවා. සමහර ඒවා වල වොලියුම් 10, වොලියුම් 20, වොලියුම් 30, වොලියුම් 40 කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කේශ වර්ධන නිෂ්පාදන කරන ආයතන වර්ණ ඒ වගේම ඩිවෙලොපර් නිෂ්පාදනය කරනවා. ඉතින් ඩිවෙලොපර් කියලා කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඉතින් ඩිවෙලොපර් මිශ්‍ර කරන්නේ නැතුව වර්ණ ගන්නවද්දී කල්පවතින වර්ණයක් අපිට වර්ණ ගන්නවන්න බෑ. ඉතින් අනිවාර්යෙන්ම කල්පවතින වර්ණයක් අපේ වර්ණ ගන්නවන නම් ඩිවෙලොපර් එකක් අපි මික්ස් කරන්නම ඕනේ. ඉතින් අපි අපේ හෙයා එක කලර් කරනවා වගේම අපි අපේ හෙයා එකට නුසුදුසු විදිහේ ඩයි වර්ගත් අපේ හෙයා එකට අපි භාවිතා කරනවා. නමුත් මේ වගේ ඩයි වර්ග භාවිතා කිරීම නිසා අපිට කෙමිකල් ට්‍රීට්මන්ට් වගේ දේවල් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපේ හෙයා එක කලර් කරන, එහෙම නැත්නම් අපේ හෙයා එක රිබොන්ඩින් කරනවා නම්, එහෙම නැත්නම් පර්ම් කරනවා නම් මේ වගේ කෙමිකල් ට්‍රීට්මන්ට් කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා අපි නුසුදුසු ඩයි වර්ග භාවිතා කරොත්. ඉතින් මේ හතර හෙනා කියන්නේ ප්‍රධාන තැනක් ගන්න දෙයක්. ඉතින් ස්වභාවික ඩයි වලට කැමති අය භාවිතා කරන දේ තමයි මේ හෙනා ස්වභාවික නිෂ්පාදනය. ඉතින් මේවා ශාකසාරමයි. ඉතින් මේ ඩයි කෙසට පටලයක් වගේ සාදනවා. ඉතින් මේ පටලය නිසා කෙස් කස ඝන කමින් වැඩි වෙනවා. ඒ වගේම මේ හෙනා වලින් රළු කියුටිකල් තට්ටුව පුරවන නිසා කෙස් කසට දිස්නයක් ලබා දෙනවා. ඉතින් හෙනා වලින් මේ ඇති කරන මෙන්න මේ පටලය නිසා අපි කොණ්ඩේ ඍජු කිරීමේදී, ඒ කියන්නේ අපි ස්ට්‍රේටන් කරනවා නම්, එහෙම නැත්නම් අපි ෆර්ම් කරනවා නම් ඊට ප්‍රතිවිරුද්ධතාවයක් තමයි ඇති කරන්නේ. ඒ කියන්නේ අපිට කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා අපි හෙනා යූස් කිරීම නිසා. මෙටලික් ඩයිස්, එහෙම නැත්නම් ලෝහමය ඩයි කියලා කියන්නේ ඇත්තටම මේවා සෑම ගැල්වීමකම කොණ්ඩේ වඩාත් පැහැයට හැරෙනවා. ඒ කියන්නේ මේ කෙස්වල තියෙන ලෝහමය පටල නිසා මේ කොණ්ඩය කැඩෙන සුළු බවට පත් වෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ඒ වගේම තියෝග්ලොක්ලයිඩ්, ඒවා කියන්නේ ඇමෝනියා භාවිතයෙන් සිදු කරන රසායනික සත්කාරයන්ට බාධා ඇති කරන. ඒ කියන්නේ අපිට කලින් කිව්වා වගේම අර හෙනා අපේ හෙයා එකට අපි ඇප්ලයි කරාම වෙන දෙයම තමයි අපිට මෙටලික් ඩයිස් අපි ඇප්ලයි කරාමත් වෙන්නේ. මොකද අපිට කෙමිකල් ට්‍රීට්මන්ට් වලට යෑමේ හැකියාවක් නැහැ. එම කම්පවුන්ඩ් ඩයිස්, එහෙම නැත්නම් සම්මිශ්‍රණ ඩයි කියලා කියන්නේ මේවා ලෝහ, ලවණ හෝ ඛනිජ ඩයි කියලා හඳුන්වනවා. ශාක එක් කරලා සම්මිශ්‍රණ ඩයි වර්ග සාදා ගන්නවා. ඉතින් මේ වගේ ඩයි වර්ගත් අපේ හෙයා එකට නුසුදුසු ඩයි වර්ග විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ වගේම තමයි තවත් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි හෙයා කලර්ස්, ඒ කියන්නේ ෆැෂන් කලර් දැම්මහම මේ කලර්ස් සමහර අයගේ කෙස්වලට පැහැලා විදියට, සමහර කෙනෙක්ගේ තද විදියටත් පේන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ අපේ හෙයා එකේ තියෙන මෙලනින් අපි නැති කරන්න ඕනේ. ඉතින් තද වර්ණයක් සහිත, ඒ කියන්නේ කළු පැහැති හිස කෙස්වලට අපි ෆැෂන් කලර් එකක් දැම්මොත් සමහර වෙලාවට සමහර කලර්ස් පේන්නේ නැහැ. ඉතින් එතකොට අපි අපේ හෙයා එක බ්ලීච් කරලා අපේ හෙයා එකේ තියෙන මෙලනින් අපි අයින් කරලා තමයි මේ කලර් එක දාන්න ඕනේ. ඉතින් මේ නිසා තමයි ගොඩක් අය කියන්නේ ෆැෂන් කලර් එකක් දැම්මම හෙයා එකේ කලර් එක
පේන්නේ නැහැ කියලා. ඉතින් මේකට හේතුව තමයි අපේ ස්වභාවික වර්ණයත් එක්ක ගොඩක් වෙලාවට අපි ෆැෂන් කලර් දැම්මහම අපේ hair එකේ මේක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා කලර් එකක් ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම ඇලර්ජි ටෙස්ට් එක කරන්න. ඒ කියන්නේ ආසාත්මිකතා පරීක්ෂණය කරන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාට ඇලර්ජිස් ඇති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ කන පිටිපස්සේ ඔයාට මේ ඔයා ඇප්ලයි කරන කලර් එක ඇප්ලයි කරලා ඔයාට කැසීමක් ඇති වෙනවා නම්, පළු දානවා නම්, එහෙම නැත්නම් ඔයාට සැරව ගලනවා නම්, ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔයා ඒ කලර් එක ඇප්ලයි කරන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා කලර් එකක් යූස් කරන්න කලින් ඇලර්ජි ටෙස්ට් එක කරන්න. ඉතින් කලර් එකක් තෝරා ගනිද්දී මෙන්න මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා නම් ඔයාලට වැඩි කාලයක් රඳා පවතින කලර් එකක් තෝරා ගන්න එක හරිම ලේසියි. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.